මගේ ඩුවල් ස්පෝට් බජට් බයික් එකේ ඇඩ්වෙන්චර් බිල්ට් එකේ පාර්ට් 2 එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද මම ප්ලෑන් කරන් ඉන්නේ මේකේ පෝක් සීල් එක ගහන්න. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ ඔයිල් ලීක් එකක් තියෙනවා. ඉතින් හාහා පුරා කියලා එළියට දැම්මහම බයික් එකේ සද්ද චුට්ටක් අවුල්. පොඩි මිස් එකක් තියෙනවා වගේ දැනුණා. ඉතින් මං කරේ පොඩ්ඩක් රේස් කරලා බැලුවා මොකද්ද අවුල තියෙන්නේ. අවුල තමයි ප්ලග් එක බුරුල්. මුලින්ම කරේ CT100 එකක ප්ලග් ටොප් එකක් අරගෙන ඒක රීප්ලේස් කරා. රීප්ලේස් කරාට පස්සේ වෙනසක් තියෙනවද? සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. සද්දෙත් වෙනස්, පිකප් එකත් වෙනස්. ප්ලග් එක හදාගත්තට පස්සේ දෙයියනේ කියලා ආවා පෝක් සීල් ටික ගහන්න. ඉතින් කොල්ලා බඩු ගලවලා දැන් ඔන්න හදන්නේ ඔයිල් දාන්න. ගරාජ් එකේ මල්ලි කිව්ව විදිහට නම් මේකේ පොඩි හීරීම් වගේක් තියෙනවා. ඒක නිසා පෝක් සීල් එක වැඩි කාලයක් තියෙන එකක් නැහැ. ඉතින් ඉස්සරහට KTM පෝක් සෙට් එකක් දාන්න මගේ අයිඩියා එකක් තියෙනවා. බජට් එක ඉතුරු වුණොත්. දැන් ඔන්න වැඩේ හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී ළඟදිම හම්බ වෙමු. බයි.